7 පස්සේ විනාඩි කීයද කියලා දන්නේ නැහැ. අද අපි යන්නේ කටුකුරුන්ද බීච් එක පැත්තට. අද අපි බයික් රයිඩ් යන්නේ. අද අපි යන්නේ කාර් එකේ. එතකොට අද අපිත් එක්ක ඉන්න මේ අවස්ථාවේදී මේ වරේ. ඔයි වරේ. සාරන් වරේ. මේ අවස්ථාවේ ඉන්න වෙලට අපි සුපුරුදු චරිතයක් ඩිලා. එන් මෙතන ඉන්න අපේ මధుර ෆ්ලෑෂර් එක ගහගෙන පේන්නේ නැහැ අපිට කරුවලයි. එන් මෙතන ඉන්න අපේ සෙන්සේ. ඕකේ. දැන් ඩිලා මොකක්ද කියන්නේ? අපි යනවා කොහෙද? කටුකුරුන් නෙවෙයි යන්නේ. නේ වෙන කොහෙද? කටුකුරුන් නෙමෙයි සල්ලි ගන්නේ. මේ සල්ලි එක පොඩ ඉන්න අපි මේ තෙල් ගහන්න ඇවිල්ලා තින්නේ. හරි අපි දැන් තෙල් ගහන්නයි පැමිණලා සිටින්නේ. අපි ආධාරය එකතු කරලා මේ අස්සේ තෙල් ගහනවා. ඊ අතුර දෙන්න. මේක. මේ අස්සාවේ මේ දෙබල බයික් එක කතාව සිදුවන අස්සාව මේ දෙන්නේ. තෙල් ගසාගෙන අවසන්යි අපි දැන් ගමන පිටත් වෙන්න උත්සාහ වෙන්නේ. තෙල් ගාලා ඉවරයි. දැන් ඉන්නේ හොරණ. ඔව් අපි ඉන්නේ හොරණ. දැන් තමයි යන්න හදන්නේ. හරි මිත්තර දෙකකුත් දාලා ලස්සන පදමට හැරි ගාලා එක මිත්තර තුනක් දාලා රෑ 8:00 වෙලාව දැන්. වේලාව 8 පසුයි. විනාඩි 1යි. 8:30 පසුයි විනාඩි 1යි. ඔව්. අපි දැන් ඉන්නේ කටුකුරුන්ද බීච් එකේ. දැන් තමයි අපි ගොඩ බැස්සේ. කාර් ගෙනාවේ කාර් එක බැස්සා. ඔබ නිකන් මූදේ ඉඳන් නැවක ඇවිල්ලා වගේ. වෙන්න කියන්නේ අපිට. බීච් එක වෙන්න අපිට පේන්නේ නැත්තද? අපි මේ මාරුවේ මේ මගේ ෆෝන් එකේ ටෝච් එක ගාලා මේ අපි මුණට වෙන්න ගත්තේ. එනම් බයි. බයි කියන්නේ බතව. වෙන අම්මා කවුද? අම්මාට සරි කකු මොකෙද්ද බම් මේ? ඒ මූ අරය. කවුද? මුඹ කොහෙද බං යන්නේ? මේ ඇදේට යන්නේ. අපි බීච් එකට ගියා. බීච් එක වෙන්නන්නේ දෙයක් නැහැ නේ. දැන් අපි ආයේ බීච් එකට ගියා. මහරෑ ගියේ. ඇත්තටම බුත් දෙවුන්නේ නැහැ. දැන් අපි ආයේ යනවා. වෙන්නේ නැහැ. කොරනට.
හිමානේ ගිනි දැල්ද ආවත් කමක් නෑ අපට බාධා නොදී උන්මාද මිහිදුමද නොයනා තැනක් නෑ රැඳී අප තුළුලේ සීතලේ උණුසුම ඇතිනේ තරම් දරාගන්න හිත හයියනම් දැටේ ඇතියේ තරම් අපගේම යහනක සිහින හේදාවකි